ඕක ඉතින් මෙහෙම පේන්නේ නැති මෙන්න මේව යනවනේ ඇත්තට මාර ඉස්සකට යනවා හැබැයි හලෝ යාළුවෝ හැමෝටම කොහොමද ට්‍රැවල් කරන්න කැමති කට්ටියට ඔන්න ලස්සන වීඩියෝ එකක් ලස්සන දැනගෙන තවත් ඉතින් අපේ ඕනම සමාජිකාවක් ඉන්නවා මෙන්න හලෝ ගයිස් හලෝ කොහොමද ඉතින් පිටිපස්සෙන් පේනවා මෙන්න ලස්සන තැනක අපි නෝමලි එංගලන්තේ ඉන්නට වැඩි පොඩ්ඩක් වෙනස් ඔයගොල්ලෝ තම්බ්නේල් එකේ දැක්කා ඉන්ට්‍රෝ එකේ දැක්කා ශමනි ෆ්‍රාන්සේ පල්ලෙහා ප්‍රංශේ පල්ලෙක ලොකු රටයි පල්ලෙහා බෝඩර් එකේ ස්විට්සර්ලන්ඩ් වලට ළඟ ඇල්ප්ස් මායිමේ තියෙන ලස්සන ගම්මානයක්. ඉතින් මේක ගොඩක් සමායකට වින්ටර් එකට ගොඩක් ට්‍රැවලර්ස්ලා එනවා. ඉතින් අපි ඉන්නේ මේ මාර්තු අන්තිම. ඉතින් ඒ නිසා දෙපැත්තටම හරියන කාලයක් තමයි. ඉතින් අපි අද ආවේ විශේෂ ට්‍රිප් එකකට නේ. අපි යනවා ලස්සන කේබල් කාර් ටුවර් එකක් අර පිටිපස්සේ. ඔව්. පිටිපස්සේ ඔන්න ඔතන තමයි තියෙන්නේ. අපි ඒක ලොකු විස්තරයක් තියෙනවා. අපි යන ගමන් කතා කරමු මේ පොඩ්ඩක් තව වටේ පිටේ මෙන්න මේ පැත්තේ තමයි අපේ අපි නැවතිච්ච Airbnb එක තිබෙන්නේ මේක ලස්සන මේ සිටි එක. මේ අර පැත්තෙන් අර මේ අපි අර වැලි එකක් නිසා මේ පැත්තට අවු අඩුයි. මේ පැත්තට ඇවිල්ලා තියෙනවා. මේම කළා මේ ඔව් අපිට කඳු පන්තිය තියෙනවා. ඔව් අපිට ටිකට් එක තියෙන්නේ 11:50ට. දැන් 11 වෙලාව. තා පොඩ්ඩක් අපි රවුමක් දාලා මේ ටිකේ මේ යනවා උඩට. ඔව්. නැස්ති පිට ආවේ ඔක්කොම හොඳට ඇඳලා නේද? ටිකක් මහතරක් ඉන්නවා අපි දැන් අද. හොඳට ඊටෝ දැන් අද. ඔව් මොකද උඩ සීතලයි කියලා තිබ්බා. මොකද මෙහි දැන් මයිනස් යන්නේ -1 වගේ කියලා කිව්වේ. මේ අවුව තියෙන ඉඳ හොඳයි. උඩට ගිහලා බලමු මයිනස් කීයද කියලා. ඔව්. හරි එහෙනම් අපි අර ගිහලා හම්බෙමු අර පැත්තට. ඉතින් guys කිව්වාගේ දැන් අපි යන්නේ ඉග්බිල් ඩි මිඩි. ටිකගේ ෆ්‍රෙන්ච් ප්‍රොනන්සියේෂන් තියෙන්නේ. ඒක අකුරු විදිය නෙමෙයි අර. විදියකට අකුරු ටික ස්පෙලිං වෙනස්. මේ තමයි ශමනි වල තියෙන මෙන්න මේ වගේ මේ හයි ස්ට්‍රීට් කියන්න පුළුවන් මේ වගේ ගොඩාක්ම ටුවරිස්ට්ලා තමයි එන්නේ ලස්සන්ට. ඉතින් මෙන්න මේ වගේ තියෙන්නේ අපි ඉස්සරහට යන පොඩ්ඩක් ඔයාලට පෙන්න. ඔව් ලස්සන කඳු ටිකක් තියෙනවා. ඇත්තටම මේ හරිම ලස්සනයි. ඒ කියන්නේ අර අපි පික්චර්ස් දැකලා තියෙනවා. මේ ඉතින් ඒ වගේම තමයි මේ ඇත්තටම ආවත් ඒ වගේම ලස්සන. ඉතින් වටේම කඳු තියෙනවා. මේ අතනින් තමයි කේබල් කාර් එක තියෙන්නේ. ඔව්. අර පැත්තෙන් කේබල් කාර් එකේ මෙතනින් තමයි අපිට නගින්න තියෙන්නේ. මේ කොහොම හරි මේ වන් හරි ලස්සනට තියෙනවා. මේ ගොඩාක්ම මේ හොටෙල්ස් Airbnb chalet ඔක්කොම තියෙන්නේ ඒ වගේ ඒවා තමයි. ඉතින් හරිම ලස්සන තැනක් නේද? ලස්සනයි. ඇත්තටම ඔයගොල්ලෝ ඇවිල්ලා නැත්නම් එන්න ඕනේ තැනක් තමයි ශමනි කියන්නේ. ඒ කියන්නේ හරි රිලැක්ස් එකේ ඒ කියන්නේ නේචර් වලට කැමති අය ඉන්නවනේ. ස්කී කරන කට්ටිය ඉන්නව නැත්නම් ඔයාලා ට්‍රේන් එකකුත් යනවා. වාහන වේග ලස්සන. ඉතින් ශමනි වල මේ ලස්සන එකක් තමයි කොයි පැත්ත බැලුවත් හරිම ලස්සනයි නේ. චන්ද්‍රා ෆුල් බිසි මේ ඇත්තට මේ කඳු ටිකත් එක්ක හරිම ලස්සනයි. මෙතන පොඩි ස්ටේෂන් එකක් ලොකු ස්ටේෂන් එකක් නෙමෙයි පොඩි ස්ටේෂන් එකක් තියෙනවා. ඉතින් මේ බාන මේ කඳු වල අවුවාවම උඩ හරි ඔක්කොම ස්නෝ වැටලා තියෙනවා. ස්නෝ කඳු මේ විදිහට. ඉතින් මේ පැත්තෙන් තමයි අපි යන්න තියෙන්නේ. හෙලෝ ගයිස්. ඔන්න අපි දැන් ආවා කේබල් කාර් පාමුලට නේද? ඔව්. මෙතන ඇත්තටම මේ අපි මේ වෝක් එකක් ආවා මේ අර පැත්තෙන් තියෙනවා තව පොඩි කේබල් කාර් එකක්. ඔව් මේන් එක තියෙන මේ පැත්තේ. මේ ඔව්. alright. ඔව් මෙතෙන් තමයි ස්ටේෂන් එක තියෙන්නේ. මේ වගේ ඉන්ෆර්මේෂන් තියෙනවා. ටිකට්ස් ගත්තට මෙතනින් ගන්න පුළුවන්. ඇත්තට මේවයි මේ ඔන්ලයින් ගන්න එක තමයි හොඳ නැත්තම් මොකද ස්ලොට් නැති වෙනවා. මේ සමහරට ගානක් වෙනස. ගත්තේ අපි ඇත්තට. ඔව් අද නෙමින්නේ හිටියේ අපි කලින් ගත්තේ නෑ. ඒකත් කියන්න ඕන. අපි දැන් ඇත්තටම අද ඒ කියන්නේ කාලගුණය අනුව ටකල වෙනස් කරගන්න පුළුවන් අපේ මේ මොකද්ද කරන්න ඕනේ කියන එක. ස්කෙඩියුල් එක අපි දැන් හිතුවා හොඳ අවුවයි. තාටි ඒ කියන්නේ හවස් වෙලා තමයි පොඩක් කාලගුණය අවුල් වෙනවා කිව්වේ. ටකල වගේ ඔන්න ඔන්ලයින් බුක් කරලා යන්න. ඔව්. ඒ ටයිම් ටිකට් එකක් තියෙන්නේ. ඔව්. ඉතින් ඒක නිසා මේ අපිට තියෙන්නේ 11:50ට. මේ ඉතින් මේ විදිහට තමයි මෙතන ඉතින් එක එක කට්ටිය ඉන්නවා ෆැමිලිස් බලන කට්ටිය ඉන්නවා ස්කී කරන කට්ටිය ඉන්නවා සීනරි බලන කට්ටිය ඉන්නවා.
මේ ඒ වගේම අපි channel එක දිගටම බලන්න නේද ගොඩක් මේ travel videos book කරන්න හැටි ඒ වගේ videos උත් ගොඩක් තියෙනවා UK information උත් තියෙනවා channel එක ගැන පොඩි ad එකක් දාන්න මොකද දැන් කවුරු හරි දන්නේ නැති කෙනෙක් බැලුවොත් එහෙම ලන්ඩන් අපි මොකද මේ ප්‍රංශේ කරන්නේ කියලා ඔව් right අපි යන් ඉස්සරහට මෙහෙම තමයි අපේ බේස් ස්ටේෂන් එකට යන්න තියෙන්නේ මේ වගේ ටයිම් ස්ලොට් එක යනකම් ඉන්න ඕන අතනින් ටික next in 3 minutes තාම ගයිස් අපි ඇතුළට ආවා මේ අපි කේබල් කාර් එක න අපි හොඳ ප්ලේස් එකක් අල්ලගමු ඉස්සරහට ගිහින් මේ තියෙන්නේ ආපහු වෙන කේබල් කාර් එක ගාන්ට ස්ලෝලි වස්සන බහින කට්ටිය එහා පැත්තෙන් බහිනවා අනික් කට්ටිය මේ පැත්තෙන් තමයි අපිට නගින්න තියෙන්නේ එන්න අපි කේබල් කාර් එකේ ටිකක් මේ බස් එක වගේ තමයි කඩේල කතා යන්නේ පොල්ලල්ලකින් මාත් ඉස්සරහට යන්න පුල් කට කපලා දානවා ඔය ටක් ගාලා ඇවිල්ලා අයිනක් අල්ලගත්තා හොඳට අල්ලගෙන යන් අපි දෙයනේ කියලා අර වෙලාවට පටන් ගත්තා නේ කෙලිම කිසි සද්දපත් දෙයක් නැහැ ටින්ගාල අපි යනවා අරකට වල මොනේ මේකේ ග්ලාස් එක නම් ක්ලීන් කරලා නැහැ ඒක මේ තියෙන ලොකු කාපාක් එකක් තියෙනවා කට්ටිය එනවනේ මේ උඩට යන්න තියෙනවා උඩට ගියාම මේ උඩට ගියාම ලස්සන views එනවා ඒ වගේම අපි දාන්නම් මේකේ ටිකට්ස් ගන්න කොහෙන්ද ඒ ටිකනේ සයිට් එකක් තියෙනවා ඒ ටිකක් දාන්න මේ සබාදාමේ රස විඳින ගමන් මේ පොතේ වීඩියෝ පේන්නේ නැහැ අපි උඩට ගියාම ලස්සන views ටිකක් බලන්න ඔන්න ගයිස් මෙතන තමයි ලස්සන වාහන Pula. Sorry. ඔන්න අපි දෙවනි බස් රථය දකින්න හදන්නේ. සෞන්දර්ය රසවිඳින ලස්සනයි නේ. මාර උඩක ඉන්නේ අර. ගයිස් මේක අපේ දෙවෙනි කේබල් කාර් එක. උඩට ගියාම තව ලස්සන views තියෙනවා. යම් බලන්න. උඩට ඇවිල්ලා තව යන්න තියෙනවා. බලමු. මම දන්නේ තව කේබල් එකක් තියෙද කියලා. බලමු. නෑ නේ. පොඩ සිරි නරම ස්වභාව සෞන්දර්ය. Fucking hell.
කොහොමද මෙතන බලන්න? උඩ නගින්න පුළුවන් වුණා. ඔව්. දැන් මෙතන ටිකක් මේ කන්දේ ඇඟවල වැටලා නේ තාම. ඔව්. මේ කටේ ස්පීකර් නෑ මේ පැත්තේ යන්නේ. මෙතනින් තව එහාට යන්න පුළුවන්. මේ අද බලන්න. එතෙන්ටත් යන්න පුළුවන්. අන්තක් යන්න පුළුවන්. කොහොමද ඒක? යන් අත්පැත්ත පඩක් බලන්න. It's nice. ඒ උලක අඩු නිසා පොඩක් ඉන්න පුළුවන් නේ. පාක් සීතලයි වුණා. සීතලයි තියෙන්නේ. මම මේ ග්ලව්ස් දෙක ගැලෙවුවා මේ කැවර කල්ලකට වාස සීතලයි. ඉතින් ගයිස් ඔන්න මේවා තමයි නේ ට්‍රැවල් කරනකොට බලන්න ඕනේ මේ ලස්සන කැමරකට බලනටත් වැඩිය ඇත්තටම ආවම හරිම ලස්සනයි. අපේ වෙලාවට ඇත්තටම මේ වෙදර් එක හොඳ වුණා නේ ලස්සන බ්ලූ ස්කයිස් තියෙනවා. දැන් මේකේ මේ උඩට ඇවිල්ලා ගොඩක් දේවල් තව ඇවිදින්න තියෙනවා එක එක ලෙවල්ස් වලට තියෙනවා මේ මේක සාමාන්‍යයෙන් අර කට්ටි නගින්න පුළුවන්. පැය භාගයක් වගේ තමයි ඉන්න පුළුවන්. මොකද සීතල වැඩි නේ. ඔන්න ගයිස් මේ වගේ view එකක් තමයි තියෙන්නේ. අර පොඩියට තියෙන නගින කට්ටි. ස්කී යන කට්ටි. ඊළඟ කොටස යන්න අපිට මෙතෙන් තව ලිෆ්ට් එකක් ගන්න තියෙනවා. Okay. ඔන්න ලස්සන තැනකට ආවා. සම තැනට ආවා. මෙතෙන් තමයි ඇත්තටම හයර් ස්පීක් එක තියෙන්නේ. ඔව් මෙතන. බිම තියෙන හැටි මෙතන පාරවල් ගිහිල්ලා අර ස්පීකර් නැහැ පල්ලේ. ඊ චූටියට පේනවනේ. කොච්චර උසකද අපි ඉන්නේ. අපි අතන ඉඳලා තමයි ආවේ. අර අතන තියෙන්නේ. ඒක නෙමෙයි. නෑ අනිත් පැත්තෙන් පේන්නේ නෑ. ඒක තැන්වල උඩට ඉන්න හදලා තියෙනවා. අර කොයි පැත්තද කියලා හරියට හිතාගන්න. මේක තමයි අර පීක් එක. දැන් මෙතන මේ තියෙන අපි යන්ක බලන්න පොඩ්ඩක් පේන්න. යන්න පුළුවන්. ගහලා තියෙනවා මෙතන අර පොඩි මේක. කොහෙද ඉන්නේ කියලා පේනවා. මෙතනත් ගහලා. ඔව්. මේ තියෙන්නේ. ඔව්. අතෙන් තමයි පීක් එක තියෙන්නේ. මේ තියෙන්නේ එකේ. එක ලෙවල්ස් තියෙනවානේ. දැන් අතන තමයි අතෙන්ටත් යන්න පුළුවන්. අපි ඔව්. තාම මිස්ටේක් පොකි නෑනේ. ඔව් අපි මේ පැත්තෙන් දැන් අතන උඩට තමයි අපි යන්න ගිහිල්ලා. ඔව්. ඉතින් ගයිස් ඔන්න ඇල්ප්ස් වල මේ වගේ view එකක් දකිනවා කියන්නේ ඉතින් ආතනේ ට්‍රැවල් කරනකොට ඉතින් අපි ආස ඔන්න ඕකට තමයි. ඔව්. ඉතින් තමයි අපි නගින්න නැතුව මේ පැත්තට ආවේ. අර ඈත අපි ආපු පාර පේනවා. මෙන්න මේ හැරින් තමයි ආවේ. ඔව්. ඉතින් ඔව්. පොඩ්ඩක් ඉන්න. අපි අර පැත්තට ගිහලා බලමු. ඇත්තටම මේ කියන්නේ සීතල නේද ගොඩක් හුළඟ නෑනේ. නිසා ඉන්න පුළුවන් අපිට කියන්නේ ලොකු අපහසුයක් නෑ. පාට අර ඔක්සිජන් උඩට එන්නේ ඔක්සිජන් අඩු වෙනවා. ඔව් ඔව්. උඩට එනවනම් අර පොඩි චොක්ලට් මොන හරි එකක් අරන් එන්න ඕනේ එනර්ජි ගන්න. ඉතින් මෙන්න මේ වගේ තමයි තියෙන ලස්සන views ටිකක්. ගහලා තියෙන මේ අපි ඉන්න උස. මේ තියෙන මේක. ඔව්. මේක ෆොටෝ කලින් ගත්ත ෆොටෝ එකක් තියෙනවානේ. මතක. ගයිස් මෙන්න මේ වගේ උසක තමයි ඉන්නේ. මීටර් 3000 112,000. ඒක නිසා තමයි රැඟට ටිකක් මානසික තියෙන්නේ.
ඉතින් ගයිස් අපි කඳු මුදුනට ආවා ගොඩක් දේවල් පැන්නා. අතන මේකට මේ ලොකු ඉතිහාසයක් තියෙනවා. මෙතන පොඩි ලොකු හිස්ටරියක් කෙටියෙන් ගලනවා 1607 ඉඳලා. කොහොමද මේක මේ විකාශනය වුණේ කියලා. කියන්නේ දැන් නම් අපි ගොඩක් සුව පහසුව කේබල් කාර් එකේ ආවා, ලිෆ්ට් එකේ ආවා. මේ 1890 මේක ගොඩාක් ස්ටඩි කරන්න පුළුවන්. ඉතින් අපි වීඩියෝ එක දිග වෙච්චා මම කෙටියෙන් කියන්න. 1971 මේ ලස්සන්ට ඉතින් කඳු නගින කට්ටියක් ඉන්නවා වෙනම කේබල් කාර් එකේ එන කට්ටියක් ඉන්නවා මේ වගේ. ඉතින් මේක ලොකු හිස්ටරියක් තියෙන ලස්සන. ඊළඟට මෙතන view point එකක් තියෙනවා මේ කට්ටියට පොඩ්ඩක් රෙස්ට් කරන්න පුළුවන්. දැන් අපිට යන කට්ටියට ඇවිල්ලා මේ වගේ ලස්සන ලොකු open window එකක් තියෙනවා. ඉතින් මේ views නම් කවදාවත් අමතක වෙන්නේ නැහැ බැලුවට. ලස්සනට තියෙනවා එහා පැත්ත මේ වගේ. තවත් අර පැත්තට යන්න පුළුවන්. අපි තව පොඩි රවුමක් දාන්න ඕන. ජනවත් හදිස්සියේ ෆෝන් එක චෙක් කරන මැසේජ් එකක් තියෙද කියලා. හොඳයි මොකද කියන්නේ ට්‍රිප් එක ලස්සනයි නේ. ඒව ලස්සන ට්‍රිප් එකක්. වානකොල ලස්සන කියලා අද අපි යා ඩවුට් එකකට හිටියේ නේ. ඔව් අද ඇත්තටම මේ හවස් වෙනකොට කාල්ගුණේ හොඳ පොඩ්ඩක් කේස් වෙනවා කියලා. කියන්නේ මේක සාමාන්‍යයෙන් අපි මේ වගේ ට්‍රිප් එකක මේ දවස් කීපයකට කලින් ටිකට් ගන්නවා. නමුත් ওই වෙදර් එකේ ප්‍රශ්න නිසාම ටිකට් ගත්තේ නැහැ නේද? මේක ටිකට් මොකද ඇත්තටම මේ අපිට ගාන කියන්න බෑනනේ. මේකේ මේ යූරෝ අපිට 81ක් ගියා. එක්කෙනෙකුට යූරෝ වලින් අපි අනිත් ගාන දාමු. මේක හැබැයි කලින් ගත්තා නම් මේකේ මේ සාමාන්‍යයෙන් 70 ඉඳලා තියෙනවා. 70 ඉඳලා. ඉතින් මේ කියන්නේ යූරෝ 15ක් විතර එක්කෙනෙකුට වැඩි වුණා. හැබැයි ඉතින් ඒකත් worth. ඒකත් worth මොකද දැන් යූරෝ 10ක් 15ක් ඉතුරු කරන්න ඇවිල්ලා වැඩක් නැහැ නේ. ටිකක් ගොඩක්ට මිස්ටේක් තියෙනවා. ඒවා තියෙනවා. ඉතින් ඇත්තටම මේ මොකද ශමණේ ආවොත් worth නේ. මේ වගේ පැත්තකට එන්න මේ වගේ බලන්න ඉතින් නේද සෞන්දර්යය කාලගුණය වෙනස් වෙන හින්දා ඉතින් අර ගොඩක් කලින් ටිකට් ගත්තොත් ඒක ගත්තොත් ඉතින් අර පොඩ්ඩක් විතර ඉතින් හිතන්න බැරි වෙනවා. ඉතින් අපි නම් අර පවුන්ඩ් 10ක් ඉතින් 15ක් වැඩි වුණත් අර අපි ලං කරලා ගන්නවා. මොකද අනිත් අපි වාසියක් වුණාම ශම නැවතලා හිටියානේ. දැන් ගොඩක් කට්ටිය අතරම මේ දැන් ජිනීවා ඉඳලා ඩේ ට්‍රිප් එකකට එනවා. එහෙමත් තියෙනවා. ඉතින් එහෙම ට්‍රිප් එකකට එතකොට ගොඩක් සිලෙක්ෂන් එක අඩු වෙනවා. ඉතින් අපි ගොඩක් තැන් තියෙනවා. ඉතින් ලස්සනයි. අපි දැන් ඇවිල්ලා පැයකට වැඩිනේ. ඉතින් දැන් ටිකක් අමාරුයි මේ සීතලත් එක්ක. මේ කොයි හතුලා තියෙනවා මෙතන හැටි මෙච්චර සීතල නැහැ නේ. මේ ඇතුලේ හතුලා තියෙනවා. එළියේ ඉඳලා දැන් තමයි සීතල වැඩි නම් ඉන්න ඇතුලට එන්න පුළුවන්. මොනාර කෑම ගෙනාවත් අපිට කන්න පුළුවන්. මේ ලස්සන තියෙනවා. ලස්සන උඩ රෙස්ටොරන්ට් තියෙනවා. ඊරෙන් කන්න පුළුවන්. view එකත් පොඩක් පෙන්න. එන්න අත. ඔව්. ඔය තියෙන view එක. ඉතින් මේ කියන්නේ කවුරු හරි සීතල වැඩි වුණොත් එහෙනම් පොඩක් ඇතුළට ඇවිල්ලා වාඩිලා ඉඳලා ආපහු යන්න පුළුවන්. අනිත් එක මේ මම ඉස්සෙල්ලා කිව්වා මේ ෆිසිකල් තියෙන විදිහට නේ ඕන නගින්න ඒවා වෙනම තියෙනවා ලිෆ්ට් එක වෙනම තියෙනවා ඉතින් එක ඔප්ෂන් තියෙනවා. ඒ කියන්නේ තමන් කැමති නම් හොඳට මහන්සිලා ස්ටෙප්ස් නගින්න අන්න ඒ වගේ. ඔව් දැන් අතනත් ගිහලා නගින්න පුළුවන් එතන. ගයිස් බලන්නකො මෙතන ඉග්ලු වගේනේ. දෙපැත්තට යන්න පුළුවන්. මේ පැත්තට. මේ view point තියෙනවා ලස්සනට අදලනේ හැම පැත්තේ. ඕන්තර. ෆොටෝ ඔපචුනිටිස් තියෙන ඇති එන්නේ. එවදී විදියට ගන්න එක ඇන්ගල්. සචුට්ටක් ගිහින්. Marban. Iya, gallal. මේ බේස් එක හදලා දෙන්නේ කෙලින්ම මේ ගල්වලනේ. ඔක්කොම මේව නිකන්. වාර ලස්සනයි ලස්සන. ඔව් ගල්. ඊ අපි අතෙන් උඩට ගියේ. අරපේ. අදක. පෙන්නන්නද තමයි. අපි ගියන්න අතෙන්ට. පේනව නේද? ඇඟිල්ල පේනද ඇඟිල්ල? ඇඟිල්ල පේනවා. උඩම තියෙන්නේ අර නිකන් රිටක් ඇන්ටෙනා එකක් රොකට් එකක් ඕනේ
ලස්සන බේස් තියෙනවනේ එක එක. එතනම කඳු වලට උඩින් ඉන්නේ අපිනේ. ඒ පොඩියට පේනවනේ කට්ටිය ඇවිත් හරි චූටියට. අර ඈතට තියෙනවනේ. සමහරක් අය ඉන්නේ කඳු නගිනවා. ඔව් නගින්න. ඉතින් guys ඕම තමයි ලස්සන සංචාරය. ඉතින් මම හිතන්නේ ඕගොල්ලත් එන්ජොයි කරන්න කියලා මහන්සි ටික. ඇත්තටම මේ උඩට ආවට පස්සේ මේ ඔක්සිජන් අඩු නිසා මේ ගොඩක් මේ ඉක්වටිකට ආව පඩි නගින්න අමාරුයි කතා කරන්න. ඉතින් ඒක මේ තාපය කාලෙකින් තමයි තියෙන්නේ මේ කතා කරනකොට ගණන් වචනේ නැහැ. ඉතින් ඇත්තටම හැම පැත්තෙම ලස්සන නිවුස් තියෙන තාපය කාලෙකින් අපිට පල්ලෙහාට යන කේබල් කාර් එක ගන්න පුළුවන්. ඉතින් මේ ඉතින් මහන්සිය යනවා මේ වගේ view එකක් බලාගෙන ඉන්න පුළුවන් ඉතින්. කන් දෙක කොහොමද? ගෙදර යන ගමන් කේබල් කාර් දෙකක් තියෙනවා. ගෙදර යන ගමන් අපි මැදිනොත් බහින්න පුළුවන් නේ. අපි පොඩ්ඩක් බැස්සා පොඩි සංචාරයකට හරිම ලස්සනයි. අපි යාළුවන්ට පෙන්නන්නත් එපා මේවා නේ. ඉතින් මේ වගේ මෙතනින් තමයි මෙන්න මෙතනින් තමයි අපි කේබල් කාර් එකේ බැස්සේ මේ උඩ ඉඳලා ආවේ. පේන්නෙත් නැහැ ආපු තැන. ඔව් මෙතනින් කියන්නේ මීටර් 2300ක් උඩ ඉඳලා තියෙන්නේ. මෙතන පුළුවන් පොඩ්ඩක් බහැලා වෙන්න. ඒ වගේ මෙතන මේ බාර් එකකුත් තියෙනවා ලස්සන. හොඳ හුලම් පාරකුත් තියෙනවා ලස්සන. බලමු මොනවද කොෆි එකක් බොන්න ඕන නේද? හිතාගෙන ආවා කොෆි එකක් බොනවා කියලා. අරගෙන මොන කොහොමද මේ ස්නෝ කන්ද වගේ තියෙනවානේ. කුරුල්ලෝ ඉන්නවනේ. ඒගොල්ලෝ මෙතෙන්ටත් ඇවිල්ලා කෑම ඉල්ලනවා. වල මොනවද බොන්න තියෙද? වල one background එක. ඒක කේබල් කාර් එක අන්න අර පැත්තෙන් තමයි යන්නේ. පේන්නේ නැතිවම යනවා ඒක. Mas ainda bem que ele chegou até aqui, né? Você é de onde? Acho que a galera tava. ඇත්තමයි. ඔයාලට තෑග්ගක් කියලා. අයිස් නෙවෙයි ස්නෝ. ස්නෝ ස්නෝ. Tava tendo. අන්න මේක තියෙන පල්ලෙහාට එනවා. මේකත් අපි බලන්න පුළුවන් මේ තියෙන. උඩින් ගිය. මේකෙන් ඔන්න හො තමයි පල්ලෙහාට එන්නේ යා.
හෙමින් එන මේ සීතලට ගොඩක්ම ඉන්න තරම් අමාරු නෑ නේද? මොකද හුලඟ අඩු හින්දා මේ අවුව තියෙනවනේ අවුව අඩු වුණාම ඔව්. ඉංගලන්තේ මේක වැඩි අමාරුනේ අපි. ගෙදර හිටියත් පිටදී අමාරු වෙන්නේ. එච්චර ප්‍රශ්නයක් නෑ. මේක අතරම දැන් මෙතනින් තමයි අතින් යන්න අගත් පෙන්නන්න පුළුවන් මේ. මම දැන් යනවා කේබල් කාර් එක. බෑග්ග්‍රවුන්ඩ් එක. හරි. අනේ. ඒක නම් හරියට ලස්සනයි නේ. අපි දැන් කොෆි එකක් බිව්වා නේ චොක්ලට් කෑවා අනවා දැන් බලන්න ලස්සනට යනවා ඕක ඉතින් මෙහෙම පේන්නේ නැති වෙන්න මේව යනවනේ ඇත්තට මාර ඉසකට යනවා හැබැයි වෙඩි සද්ද බද්දෙත් නැහැ නේ ඔය යනවා ඉතින් අපි තව ටිකක් ඉඳලා අපි පල්ලෙහාට යනවා අපි වීඩියෝ එක එන්ඩ් කරමුනේ ටිකක් දිගයිනේ එහෙනම් ගයිස් එහෙනම් අපි ආයෙ දවසක මේ වගේ අපි සමහර විට අපි පොඩි ෂෝට් හොලිඩේ එකක් ආයෙ වීඩියෝ එකක් කරන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් මේ ඉතින් පොඩි රිලැක්ස් කරන්න ඕන ඉතින් පොඩි කෑල් ටිකක් බෙදා ගන්න පුළුවන් ඒ කියන්නේ පොඩි තවන හරි මේක ඇත්තටම අපි මේ අපි අනිත් විශේෂයෙන් ඔයගොල්ලෝ බලන්න Facebook page එකේ තව අපි විස්තර දාන්න මේ වගේ ට්‍රිප් එකක් කොහොමද ඕගනයිස් කරන්නේ ඒ වගේ විස්තර ඕන නම් ඔයගොල්ලෝ පල්ලෙන් කමෙන්ට් කරන්න ඉතින් ලොකු වියදමක් යන්නේ නැහැ Tamanට එනවනම් Taman දින බලලා ගන්නවනම් පැකේජ් නැතුව අපිට එන්න පුළුවන් ඉතින් අපිත් ආවේ එහෙනම් ලස්සන තැනකින් ආයි ලස්සන දවසක අපි හම්බෙමු එහෙනම් ජය හැමෝටම